අද පුංචි වීඩියෝ එකක් දාන්න කියලා හිතුවා වැඩක් කරන ගමන් ඉන්නේ අපි කුරුණෑගල මේකේ වීඩියෝ එක තාම ඉවර නැහැ. තව ටික දවසක් යනකොට මේකේ වීඩියෝ එකත් වැටේ channel එකට. ඉතින් කොහොම හරි මට හිතුණා පුංචි වැඩක් කරලා පෙන්නන්න. විශේෂයෙන් මට සාමාන්‍ය කියන කෝල් එනවා ගොඩක් දුරට. ඉතින් ලීක් තියෙනවා රිපෙයාර් කරගන්න පුළුවන්ද හදාගන්න පුළුවන්ද එහෙම කියලා වෙරලා. ඉතින් ලීක් වෙන්න හේතුව අපි දාන ගම් එක. ඉතින් අපි දාන ගම් එක සිලිකන් එක වැටෙන්නේ කොහොමද කියන එක සමහරක් විට හරියටම සිලිකන් දාන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමය තමයි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ගොඩක් සතුටින් මතක් කරනවා subscribersලා 10000 ඉක්මවලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් පුංචි වීඩියෝස් කිහිපයක් ඉදිරියට දාන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් වැහිපිහිලි සම්බන්ධව තියෙන වීඩියෝස් ටිකක් බෙන් කැපෙන්නේ කොහොමද විහිල්ලක් හයි වෙන්නේ කොහොමද ඒ වගේ මම එකතු කරගත්ත දැනුම ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එකත් එක්ක ඉස්සරහ වෙනකන් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒ නිසා අපි ඉස්සලා බලමු මේකට අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා අපි පිහිල්ලක බෙන්ඩ් එකක් ඊළඟට පිහිලි ලැප් එකක් ඒ වගේම ඩවුන් පයිප් බෙන්ඩ් එකක් ඊට පස්සේ අපි ඩවුන් පයිප් එක ගහන්න කලින් පිටිපස්ස ආයෙන කොලවර එකට දිගටම ඩවුන් පයිප් එකට සිලිකන් කරනවා බිත්තියට එන එකට හයි වෙන පැත්තට. ඉතින් මේ වගේ අපි සිලිකන් පාවිච්චි කරනවා පිහිලි වැඩේ ඉවර වෙනකම් සහ අනිත් දේවල් වලටත් අපි සිලිකන් නේ පාවිච්චි කරනවා. ඉතින් මෙතෙන්දි මම විශේෂයෙන් මතක් කරනවා සිලිකන් වර්ග නම් ගොඩක් තියෙනවා. ඉතින් මම බොහෝ දුරට යූස් කරන්නේ මෙන්න මේක Ultra 322 කියන එක. මේ සිලිකන් එක තමයි බොහෝ දුරට පාවිච්චි කරන්නේ. මේකේ thickness එක හොඳයි. thickness එක හොඳයි සහ ඇලවෙන ප්‍රතිශතය අනිත් ඒවාට වැඩිය නම් හොඳයි. මේකෙම GP කියලා තියෙනවා. ඊළඟට ගොඩක් වර්ග තියෙනවා. ඉතින් කොහොම හරි අපි යූස් කරන්නේ ප්‍රසාද් හෝම් ටියුන් එක. ඉතින් මෙන්න මේ සිලිකන් වර්ගේ මම පෙන්නන්නම් දැන් කොහොමද වෙන්නේ කියලා. අපි මේක මම ඔයාලට වීඩියෝ එක පැහැදිලි වෙන්න ඕන නිසා මෙතනින් මේ වඩිම්බේ චූටි ඉරි කැලි දෙකක් අඳ ගන්නම්. අපි ඒක හිතමු මේ විදිහට පිහිලි ලැප් එකක් කියලා. එහෙම නැත්නම් පිහිල්ලක බෙන්ඩ් එකක් කියලා. අපි බලමු එහෙනම් කොහොමද දැන් මේකේ සිලිකන් එක දාගන්න නිවැරදි ක්‍රමය කොහොමද කියලා. රයිට් අපි ඉරි කෑල්ල දෙයක් ඇඳගත්තා. මේකම මේ පිහිල්ලෙම මේ වඩිම්බෙම කපාගත්ත චූටි තහඩු කෑල්ලක් ගත්තා. මොකද මේ පැන්සලෙන් ඇඳුවොත් පේන්නේ නැති නිසා. නැත්නම් පැන්සලෙන් ඇඳලා ගන්නවා නම් ෆිනිෂින් එක හොඳයි. අපි මේ විදිහට ඉරි දෙයක් ඇඳලා තියෙනවා. ඉතින් මේක අපි හිතමු පිහිලක ලැප් එකක් හෝ පිහිල්ලක බෙන්ඩ් එකක් කියලා අපි මම කලින් කිව්ව විදිහට. ඉතින් මේකට අපි සිලිකන් එක දානකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට තමයි සිලිකන් එක දාගන්න තියෙන්නේ. මේකේ මේ සිලිකන් ගන්න එක වර්ග තියෙනවා. ඉතින් මේක ටිකක් හොඳ ගන්න එක. මිල චුට්ටක් විතර වගේ අනිත් ඒවාට සාපේක්ෂව වැඩි. මේකේ කාලයක් කල්පයක්ම තියෙනවා. ඉතින් කොහොම හරි එතකොට දැන් අපි සිලිකන් ටික දාගන්න යන්නේ. ඉස්සෙල්ලා අපි කරගන්න ඕනේ මේක ඉස්සරහා අපි කලින් දවසේ මේ සිලිකන් දාලා තියෙනවා. මේක ඉස්සරහා ගල් වෙනවා. මේ ගල් වෙන එක අපි ගලවලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ පැහැදිලිවට සිලිකන් ටික එළියට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අරගෙන ඊපස්සේ මේ ලැප් එක තියෙනවා නම් අපි මේ දැන් හිතන්නකෝ මේ තහඩු දෙක කියලා. මේක යටින් තියෙන තහඩුව මේක උඩින් එන තහඩුව. එතකොට මේ පිහිලි දෙක එකට එක මෙහෙම කපල් වෙලා ඔයාලා මම එකේ ෆොටෝ එකක් හරි දාන්න. මේ දෙක මේකට යටින් මේක උඩින් පෙරවිලා තියෙන දැන්. මේක යටින් එන පිහිල මේක උඩින් එන පිහිල මේ දෙක දැන් එකට ලැප් වෙලා මෙතන චූටි ධාරයක් හිටිනවා. ওই ධාරයෙන් තමයි වතුර ලීක් වෙන්නේ. එතකොට අපි දැන් මේ දෙකල්ලා රිවර්ට් කරලා ඔක්කොම කරලා මේ චූටි ධාරයට තමයි සිලිකන් කරන්නේ. ඉතින් සිලිකන් එක දානකොට දැන් මේක යටින් තියෙන එක මේක උඩින් තියෙන එක. එතකොට මේකේ උඩින් මේ පැත්තෙන් මෙහෙම දාන්නත් එපා. මේ පැත්තෙන් මෙහෙම දාන්නත් එපා. අපි හරියටම දාන්න ඕනේ මෙන්න මේ විදිහට මේ දෙක ජොයින්ට් වෙන තැනට ඔන්න ඔහම. දෙකම ජොයින්ට් වෙන තැනට ඔන්න ඔහම දා ගන්න ඕනේ. එතකොට මේකත් ඒ විදිහම කියලා හිතන්න. මේකටත් පිහිලි දෙක ජොයින්ට් වෙන තැනට හරියටම ඔන්න ඔහම දාගත්ත සිලිකන්. එතකොට ඒ දානකොට සාමාන්‍ය ටිකක් thickness එක හොඳට ඝනකමට හිටින්න දාන්න. මේ වගේ ටිකක් ඝනකමට හිටින්න දාලා ඊට පස්සේ අපිට මේකේ පළවෙනි එක තමයි ලීක් වෙන්න ප්‍රධානම හේතු වෙන පළවෙනි එක තමයි දැන් මේක යට එක මේක උඩ එක. එතකොට අපි කරන්නේ මේ තියෙන ඇතුළේ චූටි මේකට මෙන්න මෙහෙම ඔන්න ඔහම ගාලා දානවා. මෙන්න මෙහෙම ඔහම ඔය වගේ හිටින්න දෙක ජොයින් වෙන්න මෙන්න මෙහෙම ගහනවා. ඒ ගාපුවම මේ කට වැහිලා යනවා. ඒක කියලා ඔන්න ඔහම ඇදලා දානවා. එහෙමත් කරනවා. ඉතින් මාත් කලින් කරලා තියෙන ඉතින් මටත් ওই ලීක් වෙන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔහම
මෙහෙම ඇදලා වගේ දාන්න. right. එතකොට දැන් මේ දෙක දෙපැත්තටම අහුවෙලා සීල් වෙලා තියෙනවා. නමුත් මම කරන එක ට්‍රික් එකක් තියෙනවා. මේක මෙහෙම අදින්නේ නැහැ. ඒක අදින්නේ වෙන්න මේ විදිහට. මං ගාන සිලිකන් එක ඔන්නෝම මෙන්න මේ ආකාරයේ ටිකක් ඝනකමට හිටින්න ඔය වගේ පොඩි ටච් අප් එකක් දෙනවා. එහෙනම් මෙන්න මේ වගේ පුංචි ටච් අප් එකක් දෙනවා. එතකොට ඔයාලට පේන ඇති මේ දෙකේ වෙනසක් තියෙනවා කියලා. ඔන්නෝම ටච් අප් එකක් තමයි දෙන්නේ. ඉතින් අපි මේක මේ විදිහ සිලිකන් ටික දාපු එක මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් මේකෙත් හොඳටම මේ ජොයින්ට් එක වැහිලා තියෙන්නේ. මේකෙත් ජොයින්ට් එක වැහිලා තියෙන්නේ. ඉතින් මේ දෙකේ වෙනසක් පේනවා ඔයාලට පැහැදිලිව. අපි බලමු දවස් දෙකකට පස්සේ මේ දෙකේ කොහොමද රිසල්ට් එක කියලා. ඉතින් දවස් දෙකකට පස්සේ රිසල්ට් එක බලලා තීරණය කරගන්න පුළුවන්. දන්නේ නැති කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් මේකේ හරියටම සිලිකන් ටික කොහොමද දාන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ ඊළඟ කැල දවස් දෙකකින්ම හදලා අරගෙන දෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, දන්න කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. නොදැනුවත් දෙයක් තිබ්බනම් ඉගෙන ගන්න. තව මොනවා හරි ක්‍රම තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා බලනවා. අපි බලමු දවස් දෙකකින්